11 ප්‍රශ්නයෙන් තියෙන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත රෝග ලක්ෂණ දක්නට ලැබේ. කැසරමක රුධිරය පිටවීම, ශරීරයේ බර අඩු වීම, අධික වේස. මේ පුද්ගලයාට වැළඳී තිබිය හැකි කුමන රෝගයක්ද කියලා අහන්නේ. මේක එතකොට මේ රෝග ලක්ෂණ වල මේ පුද්ගලයාට තියෙන්නේ මේ වගේ නියුමෝනියා, බ්‍රොන්කයිටිස්, ක්ෂය රෝගය, සිලිකෝසිස් කියන ඒ වගේ මේ රෝග ලක්ෂණ මොකේද? ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ තමයි මේ තියෙන්නේ. හරි. නියුමෝනියාව කියන්නේ මොකද්ද? පෙනහළ තුළට මේ විෂ බීජ ඇතුළු වෙලා එහි තියෙන පෙනහළ ආසාදනය වෙලා ආසාදනය වීමක් තමයි නියුමෝනියා කියන්නේ. නියුමෝනියාවේ රෝග ලක්ෂණ මොනවද? එතකොට පෙනහළ ආසාදනය වීම, ඊට පස්සේ පෙනහළ තුළ විවිධ දිය වර්ග එකතු වීම විදිහට ගන්න පුළුවන් මේ නියුමෝනියාවේ රෝග ලක්ෂණ විදිහට. නියුමෝනියා කියන්නේ පෙනහළ තුළට විෂ බීජ ඇතුළු වෙලා එමගින් පෙනහළු ආසාදනය වීම. හරි. බ්‍රොන්කයිටිස් කියන්නේ මොකද්ද? බ්‍රොන්කයිටිස් කියලා කියන්නේ විවිධ වෛරස් සහ බැක්ටීරියා වලින්. හරිද? විවිධ වෛරස් සහ බැක්ටීරියා වලින් ශ්වාස නාලිකා ආසාදනය වෙලා ඒවා ඊට පස්සේ දිමිලා ඒ වගේ ඒ ශ්වාස නාලිකා ඉදිමි නැති ශ්වාස නාලිකා ප්‍රදාහය තමයි මේ බ්‍රොන්කයිටිස් කියලා කියන්නේ. වෛරස් සහ බැක්ටීරියා මේ මගේ ශ්වාස නාලිකා ආසාදනය වෙලා ඊට පස්සේ ශ්වාස නාලිකා ඉදිමිලා ශ්වාස නාලිකා ප්‍රදාහයට ලක්වීම තමයි බ්‍රොන්කයිටිස් කියලා කියන්නේ. ඊළඟට ක්ෂය රෝගය කියලා කියන්නේ මොකද්ද? ක්ෂය රෝගය කියලා කියන්නේ ක්ෂය රෝගය ඇති වෙන්නේ බැක්ටීරියාව වගේ. මේ බැක්ටීරියාව පෙනහළු වල තියෙන පටක ආසාදනය වෙලා පෙනහළු පටක විනාශ වෙන එක තමයි. පෙනහළු පටක විනාශ වීම නැත්නම් පෙනහළු පටක ක්ෂය වීම තමයි ක්ෂය රෝගය කියලා කියන්නේ. මේ විදිහට පෙනහළු පටක ක්ෂය වෙද්දී එතනදී ඇති වෙන මේ පටක කොටස් සහ මේ රුධිරය තමයි පෙනහළු පටක ක්ෂය වෙද්දී එදී ඇති වෙන පටක කොටස් සහ රුධිරය තමයි මේ කැසත් එක්ක පිට වෙන්නේ. කැසම රුධිරය පිට වීම කියන්නේ ඒකයි. හරි. ක්ෂය රෝගයේ තියෙන හැම ඊළඟට සිලිකෝසිස් කියලා කියන්නේ සිලිකන ඩඟු සංයෝග ආශ්වාස කිරීම නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට පෙනහළු පටක ක්ෂය වීම. නැත්නම් පෙනහළු පටක මේ විනාශ වීම. ඔතනදී වෙන්නේ සිලිකන ඩඟු සංයෝග පෙනහළු තුළ ඇතුළු වුණාම දැන් මේ පෙනහළුට ඇතුළුලා තියෙන්නේ ආක්‍රමණික සංයෝගයක්. ඒ කියන්නේ බාහිර ද්‍රව්‍යවල දේහයට බාහිර ද්‍රව්‍යයක් ඇතුළලා තියෙනවා. සිලිකන් කියන්නේ දේහයට බාහිර ද්‍රව්‍යයක්. සිලිකන ඩඟු සංයෝග කියලා කියන්නේ දේහයට බාහිර ද්‍රව්‍යයක් දේහ ඇතුළට ඇතුළුලා තියෙනවා. දැන් මේ බාහිර ද්‍රව්‍ය විනාශ කරන්න දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මේ බාහිර ද්‍රව්‍ය විනාශ කරනවා. මේ විනාශ කරනකොට ඒක බලපෑම පෙනහළු පටකත් වෙනවා. පෙනහළු පටක වලටත් එනවා. ඒතකොට පෙනහළු පටකත් විනාශ වෙනවා. ඒක තමයි සිලිකෝසිස් වලදී වෙන්නේ. හරි. මේ රෝග ලක්ෂණ උත්තර ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ ක්ෂය රෝගය කියලා. ඊළඟට තියෙනවා අංක 12 සහ 13 ප්‍රශ්න දීයේදී රූප සරණ මත පදනම් වේ. බාහිර 12 වෙනි කියනවා බාහිර පරිපථය දක්වන ඊතරයේ නිරූපණය කරන දිශාවට ගමන් කරනුයේ සම්මත ධාරාවයි ඉලෙක්ට්‍රෝනයි සිංක් 2+ අයනයි කොපර් 2+ අයනයි කියලා. මේ රූපය දැන් අපිට දීලා තියෙන්නේ විද්‍යුත් රසායනික කෝෂයක් නේ. විද්‍යුත් රසායනික කෝෂයක් තමයි මේ දීලා තියෙන්නේ. හරි. මේ විද්‍යුත් රසායනික කෝෂේ මේ විදිහට තියෙනවා ලෝහ ඉලෙක්ට්‍රෝඩ දෙකක්. හරි. මේ විදිහට ලෝහ ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. මේ තියෙන සිංක් ඉලෙක්ට්‍රෝඩය, මේ තියෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. හරි. ඊළඟට මෙතනදී මොකද වෙන්නේ දැන්? එක ඉලෙක්ට්‍රෝඩයක් ක්ෂය වෙනවා. හරි. ඒ ක්ෂය වෙන්නේ එක ඉලෙක්ට්‍රෝඩයක් ක්ෂය වෙනවා. ඒ ක්ෂය වෙන්නේ මේ ලෝහ දෙකට සාපේක්ෂව සක්‍රියතාවය වැඩි ලෝහය තමයි ක්ෂය වෙන්නේ. දැන් සක්‍රියතාව ශ්‍රේණිය ගත්තොත් එහෙම කොහොමද දෙන්නේ? පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, අයර්න්, ටින්, ලෙඩ්, හයිඩ්‍රජන්, කොපර්, රසදිය, සිල්වර්, ප්ලැටිනම්, ගෝල්ඩ්. potassium, sodium, calcium, magnesium, aluminum, zinc, iron, tin, lead, hydrogen, copper, රසදිය, සිල්වර්, ප්ලැටිනම්, ගෝල්ඩ්. හරිනේ. එතකොට මේ සක්‍රියතාව ශ්‍රේණියේ කොපර් තියෙන්නේ මෙතන, සිංක් තියෙන්නේ මෙතන. එතකොට කොපර් වලටදී සිංක් වල සක්‍රියතාවය වැඩි. හරි. එතකොට මේ ලෝහය තමයි සක්‍රියතාවය වැඩි වෙන්නේ. හරි.
එතකොට මොකද වෙන්නේ? මේ විද්‍යුත් රසායනික කෝෂයේ මේ සිංක් ඉලෙක්ට්‍රෝඩයේ තියෙන මේ ඉලෙක්ට්‍රෝඩ් මේවට කියන ඉලෙක්ට්‍රෝඩය කියන්නේ. සිංක් ඉලෙක්ට්‍රෝඩයේ තියෙන සිංක් පරමාණු හරි සිංක් ඉලෙක්ට්‍රෝඩයේ තියෙන සිංක් පරමාණු. දැන් මේ තියෙන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩයේ තියෙන එක සිංක් පරමාණුවක්. හරි මේ තියෙන සිංක් ඉලෙක්ට්‍රෝඩයේ තියෙන සිංක් පරමාණුවක්. මේ පරමාණු මේ ඉලෙක්ට්‍රෝඩයේ මත ඉලෙක්ට්‍රෝන තියලා හරි ඉලෙක්ට්‍රෝන මේ එක පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා එක පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් ධන දෙක යන විදියට ද්‍රාවණයට එකතු වෙනවා. හරි සිංක් ඉලෙක්ට්‍රෝඩයේ තියෙන සිංක් පරමාණු සිංක් ඉලෙක්ට්‍රෝඩයේ වල ඉලෙක්ට්‍රෝන රඳවමින් සිංක් ධන දෙක යන විදියට ද්‍රාවණගත වෙනවා. හරි ද්‍රාවණගත වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ක්‍රමයෙන් මේක සිංක් පරමාණු ද්‍රාවණගත වෙන්න සිංක් ධන දෙක යන ද්‍රාවණයට එකතු වෙන්න මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය ක්‍රමයෙන් ෂේ වෙලා යනවා. හරිද? සිංක් පරමාණු අයින් වෙනකොට එන්නේ අයින් වෙන ක්‍රමයෙන් එතකොට සිංක් ඉලෙක්ට්‍රෝඩය ෂේ වෙලා යනවා. හරි? දැන් මේ විදිහට මේ පරමාණු ද්‍රාවණගත වෙලා මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය මත දැන් ඉලෙක්ට්‍රෝන එක්රැස් වෙනවනේ. සිංක් ඉලෙක්ට්‍රෝඩයේ ඉතිරි කොටස මත ඉලෙක්ට්‍රෝන එක්රැස් වෙනවනේ. මේ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මේක මත එකතු වෙන ඉලෙක්ට්‍රෝන මේ සන්නායකයේ දිගේ සන්නායක කම්බිය දිගේ ගමන් කරලා කොපා ඉලෙක්ට්‍රෝඩය වෙතට එනවා. හරි? කොපා ඉලෙක්ට්‍රෝඩය වෙතට එනවා. ඉලෙක්ට්‍රෝන මෙහාට එනවා. මෙතනින් ගිහින් මේකෙන් ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා සන්නායකය හරහා ගමන් කරලා කොපා ඉලෙක්ට්‍රෝඩය වෙතට ඉලෙක්ට්‍රෝන එනවා. හරි? ඊළඟට මෙතනදී මෙතන කියන්නේ ද්‍රාවණය මොනවද තියෙන්නේ? ද්‍රාවණය H2SO4 ද්‍රාවණයක්. ඒ කියන්නේ මේ ද්‍රාවණය තුල තියෙන H+ අයන ඒ වගේම සල්ෆේට් අයන. හරි? H+ අයන තියෙනවා සල්ෆේට් අයන තියෙනවා. මේ ද්‍රාවණයේදී H+ අයන කොපා ඉලෙක්ට්‍රෝඩයේ අසරේදී ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. හරි? මේකෙන් දැන් ආපු ඉලෙක්ට්‍රෝන මෙතන මේ ඉලෙක්ට්‍රෝඩයෙන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යන්නේ. හැබැයි ඒ ඉලෙක්ට්‍රෝන දැන් කොපේ ඉලෙක්ට්‍රෝඩයේ වෙතට එනවා. ඒ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන මෙහාට එනවා කොපේ ඉලෙක්ට්‍රෝඩයේ මතට දිහාවට. ද්‍රාවණයේ තියෙන H+ අයන මොකද කරන්නේ? ද්‍රාවණයේ තියෙන H+ අයන මේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. හරි? ඔන්න ඔයම ප්‍රතික්‍රියාව කෙනා මෙතන. හරි? ද්‍රාවණයේ තියෙන H+ දැන් මේ පැත්ත දැන් අපි ඉලෙක්ට්‍රෝන කොපා ඉලෙක්ට්‍රෝඩය ඇසලදී ද්‍රාවණයේ තියෙන H+ අයන වගේ ලබා ගන්නවා. එතකොට H+ අයන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. මේ හයිඩ්‍රජන් වායුව මේ කොපා ඉලෙක්ට්‍රෝඩය ඇසලදී බුළු දාගෙන එළියට පිට වෙනවා. බුළු දාගෙන එළියට පිට වෙලා යනවා. මේ හයිඩ්‍රජන් වායුව. හරි? එතකොට මේ විද්‍යුත් රසායනික කෝෂයේදී අපිට නිරීක්ෂණ දෙකක් වෙනවා. එකක් මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය ෂේ වෙනවා. අනිත් එක කොපා ඉලෙක්ට්‍රෝඩය අතරදී වායු මුල් පිට වෙනවා. හරි? මම මේ ප්‍රතික්‍රියාව මෙතනදී වෙනව ලියන්න. දැන් මේ කොපා ඉලෙක්ට්‍රෝඩය අතර සිද්ධ වුණේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. හරි? කොපා ඉලෙක්ට්‍රෝඩ ඇසලදී පිට වුණේ සිද්ධ වුණේ මොකද්ද? මේ සිංක් පරමාණු මගින් ඉලෙක්ට්‍රෝන පිට කිරීම. හරි? යම් ඉලෙක්ට්‍රෝඩයක් යම් ප්‍රභේදයක් මගින් ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියන ඔක්සිකරණයක් කියලා. හරි? යම් ප්‍රභේදයක් මගින් ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියන ඔක්සිකරණයක් කියලා. හරි? එතකොට දැන් මේ සිංක් තහඩුව අතර සිදුවන ප්‍රතික්‍රියාවට අපි කියනවා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව.
දැන් මොකද ඔක්සිජන් අර්ධ ප්‍රතික්‍රියාව? සිංක් පරමාණු සිංක් ධන දෙකයින ජලීය සිංක් ධන දෙකයින බවට පත් වුණා ඉලෙක්ට්‍රෝන පිට කරලා. ඔක තමයි ඔක්සිජන් අර්ධ ප්‍රතික්‍රියාව. ඊළඟට මෙතනදී උනේ මොකද්ද? හයිඩ්‍රජන් අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වුණා. යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් අපි ඒකට කියන ඔක්සිහරණයක් කියලා. අපි ඒකට කියන ඔක්සිහරණයක් කියලා. එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩය අතර සිද්ධ වෙන්නේ මොකද්ද? ඔක්සිහරණයක්. හරි? ඔක්සිකරණ එක මේක ඔක්සිහරණ. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව මොකද්ද? ජලීය H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වුණා. ඔක තමයි මෙතන සිද්ධ වුණු ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. හරි? එතකොට මේක මේ කරන අර්ධ ප්‍රතික්‍රියාව මෙතන සිද්ධ වෙන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. හරි? ඊළඟට යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිකරණයක් සිද්ධ වෙනවා නම් අපේ ඉලෙක්ට්‍රෝඩයට කියනවා ඇනෝඩය කියලා. හරි? යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිකරණයක් සිද්ධ වෙනවා නම් අපි ඒ ඉලෙක්ට්‍රෝඩයට කියනවා ඇනෝඩය කියලා. හරි? දැන් මෙතන මේ සිංක් තහඩුව ළඟ ඔක්සිකරණයක් නේ සිද්ධ වෙන්නේ. එතකොට මේ සිංක් ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා ඇනෝඩය කියලා. ඊළඟට කොපර් ඉලෙක්ට්‍රෝඩය අතර සිද්ධ වෙන ඔක්සිහරණය. කොපර් ඉලෙක්ට්‍රෝඩය අතරදී H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වුණා. ඒතර කොපර් ඉලෙක්ට්‍රෝඩය අතර සිද්ධ වෙන ඔක්සිහරණය. යම් ඉලෙක්ට්‍රෝඩයක් අතර ඔක්සිහරණයක් එනවා නම් අපි ඒකට කියනවා කැතෝඩය කියලා. එතකොට මේක මොකද්ද? කැතෝඩය. කොපර් ඉලෙක්ට්‍රෝඩය විල කැතෝඩයද? හරි? කොපර් ඉලෙක්ට්‍රෝඩය විලද කැතෝඩය. ඊළඟට දැන් මේ රසායනික කෝෂයේ ඉලෙක්ට්‍රෝන ගමන් කරේ මේ ඉලෙක්ට්‍රෝඩයේ ඉඳන් සිංක් ඉලෙක්ට්‍රෝඩයේ ඉඳන් කොපර් ඉලෙක්ට්‍රෝඩය වෙතනේ නේද? එතකොට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඍණාග්‍රයේ ඉඳන් ධනාග්‍රයට ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඍණාග්‍රයේ ඉඳන් ධනාග්‍රයට. ඒ අනුව සිංක් ඉලෙක්ට්‍රෝඩය මොකද වෙන්නේ? මේකේ ඍණාග්‍රය. මේ කොපර් ඉලෙක්ට්‍රෝඩය මොකද වෙන්නේ? ධනාග්‍රය. මේ ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන හින්දා තමයි ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරේ. ධනාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන හින්දා තමයි ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ආවේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණය. මේ ඍණාරෝපණය මේකේ විකර්ෂණය කරන හින්දා මෙයා මේ පැත්තට ගමන් කරා. මේකෙන් ආකර්ෂණය කරන හින්දා මෙයා මේ පැත්තට ආවා. ඒ කියන්නේ නම් කැතෝඩි ධනාග්‍රයක් වෙන්න ඕන නෝඩේ ඍණාග්‍රයක් ඉන්න ඕන මෙතනදී. හරි? අපෙන් අහන්නේ එතකොට ඉතලෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන හරි 12 උත්තරේ 2. ඊට කෝෂයේ සිදුවන කැතෝඩ ප්‍රතික්‍රියාව මොකද්ද? දැන් මේ කැතෝඩිය අසල සිද්ධ ප්‍රතික්‍රියාවට කියනවා කැතෝඩීය ප්‍රතික්‍රියාව කියලා. ඒ කියන්නේ මේක තමයි කැතෝඩීය ප්‍රතික්‍රියාව. මේක ඇනෝඩීය ප්‍රතික්‍රියාව. එතකොට කැතෝඩ ප්‍රතික්‍රියාව තමයි මේක. දෙකයි හයිඩ්‍රජන් යන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන මේ හයිඩ්‍රජන් වායුව වලට පත් වෙන එක. ඒක තුන්වෙනි උත්තරේ. හරි? එතන මේක තමයි මේක ගන්න තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ කාලා තියෙන්නේ ආලෝක වර්ධනය පිළිබඳ පහත ප්‍රකාශ කරලා බලන්න. ඒ ආලෝක වර්ධනය යන්නේ විරදන මාධ්‍යයේ සිට ගහනතර මාධ්‍යයට ගමන් කරන විට පමණි. ඒක වැරදි. B වර්ධනයට හේතු වන්නේ මාධ්‍යයේ ආලෝක වේගය කියන වෙනස් වීමයි. ඒක හරි. වර්ධනයේදී ආලෝකයේ සංඛ්‍යාත වෙනස් වෙන්නේ නෑ. ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියන්නේ. ඒක විද මාධ්‍ය හරහා ගමන් කරන කෙනෙක් සංඛ්‍යාත වෙනස් වීමක් සිදු වෙන්නේ නෑ. එතකොට මේ දෙයින් හරි වෙන්නේ B කියන උත්තරේ විතරයි. 15 වෙනි ප්‍රශ්නෙන් තියෙන්නේ ආලෝක පොළොව මතදී ගුරුත්ව විතරණයේ තාප්පර වර්ගයේ මීටර 10ක් වේ. සඳ මතදී එමාගේ පොළවේ දීමෙන් 6 එකකි. පොළොව මතදී 60ක් බර වස්තුව සඳ මතදී වර්ග පොවනද? බාරාපිර ලියන්න පුළුවන්.
බර අපිට ලියන්න පුළුවන් W සමානයි ස්කන්ධය ගුණ කිරීම ගුරුත්වයේ ත්වරණය කියලා. බර ලියන්න පුළුවන් මෙහෙමනේ. නේ? එතකොට පොළොව මතදී බර කියනවා නිව්ටන් 60යි කියලා. ස්කන්ධය M නම් පොළොවේදී ගුරුත්වයේ ත්වරණය G. හඳට ගියාට පස්සේ ගුරුත්වයේ ත්වරණය පොළොවේ යගේ වෙන 6 එකක්. එහෙනම් හඳේදී ගුරුත්වයේ ත්වරණය G වලින් 6 එකක්. හරි? ස්කන්ධය Mයි. එතකොට මේ පැත්තත් මොකද වෙන්නේ? එතකොට 6 එකක් වෙන්න ඕනේ. මේ පැත්ත 6 එකක් වෙන හින්දා මේ පැත්තත් 6 එකක් වෙන්න ඕනේ. එතකොට සඳේදී බර එනවා නිව්ටන් 10 කියලා. ගන්න දෙන්නේ පළවෙනි උත්තරේ. 16 වෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ පහත් දෙයක් වෙන ලක්ෂණ අතරින් පෘෂ්ඨවාංශී සත්‍යකාරීයට ආවේශ මෙමෙලියයන් පමණක් පොදු ලක්ෂණ මොනවාද? පෘෂ්ඨවාංශීන් කවුද? පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටිලියා, ආවේශ මෙමෙලියා. අපෘෂ්ඨවාංශීන් කවුද? ඉඩාරියා, ඇනලිඩා, මොලස්කා, ආත්‍රපෝඩ, එකයිනොඩ, මේට. පෘෂ්ඨවාංශීන්ට පමණක් ඒවා අචලතාපීත්වය පෘෂ්ඨවාංශීන්ගේ ආවේශ මෙමෙලියවන්ට. පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටිලියා, ආවේශ මෙමෙලියා. ආවේශ මෙමෙලියාවන් විතරක් තියෙනවනේ හරිය. අචලතාපී ඔව්. පිස්කේස් ඇම්ෆිබියා රෙප්ටිලියා කියන කට්ටිය චලතාපී හැබැයි ආවේශ මෙමෙලියාවන් අචලතාපී. ඒත් ඒ හරිය රෝම වර්ණ ආවරණය සම එක වැඩි එක තියෙන්නේ මෙමෙලියාවන්ට. අස්ථිමය අභ්‍යන්තර සැකිල්ලක් තියෙන්නේ ආවේශ මෙමෙලියා. ආවේශ මෙමෙලියාවන්ට විතරක් නෙවෙයි ඒක රෙප්ටිලියාවන්ටමත් තියෙනවනේ අස්ථිමය අභ්‍යන්තර සැකිල්ල. එතකොට ඒක ගන්නත් බෑ. කුටි හතරක් සහිත හෘදය. කුටි හතරක් සහිත හෘදය තියෙන්නේ ආවේශ මෙමෙලියාවන්ට විතරයි. එතකොට අපිට ගන්න වෙන්නේ A හා D කියන දෙවෙනි උත්තරේ. දෙවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ ලෝහ පිළිබඳ අසත්‍ය ප්‍රකාශයෙන් කුමක්ද? මූලද්‍රව්‍ය වලින් බහුතරය ලෝහ වේ. ඒක හරි. සීලම ලෝහ විද්‍යුත් සරණය කරයි. ඒක හතරයි. ලෝහ වල නිදාස් ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ මුක්ත ඉලෙක්ට්‍රෝන විද්‍යුත් සරණය කිරීම සඳහා දායක වෙනවා. එතකොට සීලම ලෝහ විද්‍යුත් සරණය කරයි කියන එකත් හරි. ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ජනයන් නිපදවයි. ඔව් ඒකත් හරි. අපි දන්නවා සෝඩියම් මෙහෙම ඉලෙක්ට්‍රෝන පිට කරලා සෝඩියම් ප්ලස් හදනවා. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මැග්නීසියම් 2 ප්ලස් හදනවා. මේ වගේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනයන් හදනවා. සියලුම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් පිට කරයි. ඒක වැරදි. සක්‍රිය දාර්ශනිකයේ පහළින් බේරි ලෝහ වල සක්‍රියතාවය ගොඩක් අඩුයි. එතකොට අම්ල සමග ප්‍රතික්‍රියා කරා කියලා හයිඩ්‍රජන් වායු පිට කරන්නේ නැහැ. සක්‍රියතාවය වැඩි ලෝහ. එතකොට 14 උත්තරේ ගන්න වෙන්නේ 4 සීලම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් පිට කරයි කියන එක. 19 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ නැවක සිට මුහුදු පතුලට යවන ලද අතිදිනි තරංගය පරාවර්තනය වී නැවත පැමිණීමට තත්පර 4ක් ගත වේ. මුහුදු පතුලට දුර මීටර 280 මුහුදු ජලයේ අතිදිනි තරංගයේ වේගය කොපමණද? මේ තියෙන මුහුදු පතුල ඊට පස්සේ මෙහි ඉඳන් නැවක ඉඳන් අතිදිනි තරංගයක් යවනවාද? හරි. මේකේ ගැඹුර දීලා තියෙනවා අපිට මීටර 280 කියලා. මීටර 280යි. දැන් නැවේ ඉඳන් අතිදිනි තරංගයක් කොහොම යවපුවාම ඒක පරාවර්තනය වීලා අහපව නැවෙට එන්න. දැන් මේ වගේ අතිදිනි තරංගයක් නැවේද යවුවනම් මේක මොහොතේ යොදලා පරාවර්තනය වෙලා අහපව නැවෙතට මෙන්න ගත වෙලා තියෙනවා තත්පර 4ක්. මේ පල්ලට ගිහිල්ලා අහපව වෙන්න ගත වෙලා තියෙනවා තත්පර 4ක්. හරිද? දැන් මේ අතිදිනි තරංගේ ගමන් කරපු දුර කොච්චරයිද? පහළට 280ක් ගිහිල්ලා ආව උඩට ඇවිල්ලානේ. එතකොට මේ අතිදිනි තරංගේ ගමන් කරලා තියෙනවා 280 ඒවත් එක්ක දුර. පහළට 280ක් ගමන් කරලා තියෙනවා ආයේ අහපව වෙන්න 280ක් ගමන් කරලා තියෙනවා. එතකොට මේක තමයි මේක අතිදිනි තරංගේ ගමන් කරපු දුර. මේ දුර ගමන් කරන්නේ තත්පර 4ක කාලයක් යනක් තියෙනවා. හරි? එතකොට මේ
සම්පූර්ණ මුළු කාලයෙන් බෙදුවා අපිට එන්නේ 1440යි කියලා. ඒතකොට දෙවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. මුහුණු ජලයේ අධිදින තරංගයේ වේගය එතකොට 1440යි තාපරයට මීටර. මේ විදිහට තමයි මේක ගන්න වෙන්නේ. 20 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ වායුවේ ලක්ෂණ කිහිපයක් පහක් දැක්වේ. පාසයෙන් දහනය කළ හැකි සාමාන්‍ය වාතයට ඝනත්වයෙන් අඩු වේ ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය වේ. මොකද හයිඩ්‍රජන් වලින් තමයි මෙහෙම වෙන්නේ. මේවා යනුවේ හයිඩ්‍රජන්. පාසයෙන් දහනය කරන්න පුළුවන්. සාමාන්‍ය වාතයට ඝනත්වයෙන් අඩු වේ. අනිවාර්ය හයිඩ්‍රජන්. හරි. සාමාන්‍ය වාතයට ඝනත්වය වැඩි අපිට තියෙන වායුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. හරි. ඒක මත තියාගන්න. ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය වේ එකත් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන ජලයේ උතර දී වෙනවා. පාසයෙන් දහනය කළ හැකි ඒකත් හයිඩ්‍රජන් ඔක්සිජන් වල කතාව මොකද්ද? ඔක්සිජන් දහනයට අවශ්‍ය සංඝටකයක්. දහන පෝෂක වායු විදිහට අපි ඔක්සිජන් හඳුන්වනවා. ඔක්සිජන් දහනය සඳහා අවශ්‍යයි. හරි. පාසයෙන් දහනය වෙන වායුවක් තමයි හයිඩ්‍රජන් කියලා කියන්නේ. ඒතර විස්තර උත්තරේ වෙන්නේ පළවෙනි එක. ආර්ය ප්‍රශ්නෙන් අහලා තියෙනවා එක්තරා ද්‍රාවණයක මෙතිල් ලොරේන් බිඳු කිහිපයක් එක්කර විට එම ද්‍රාවණය රතු පැහැයට හැරිනි. එම ද්‍රාවණයේ pH අගය වීමට වඩා තිරයත්තේ මින් කුමක්ද කියලා. pH පාඩම් අම්ල භාෂාව හඳුනා ගන්න පාවිච්චි කරන දර්ශක දිහා බලපුවාම පිට තියෙනවා ලිට්මස් ඊට පස්සේ පිනොක්තලීන් මෙතිල් ඔරේන්ජ් තියෙනවා. මේ අම්ල වලදී පාවිච්චි කරනවා භාෂණ වලදී පාවිච්චි කරනවා. ලිට්මස් වල ආම්ලික වර්ණය නිල් පාටයි. අම්ලයකදී නිල් නේද? ලිට්මස් අම්ලයකදී රතු පාටයි. භාෂණයකදී ලිට්මස් නිල් පාටයි. හරි. ඔය තමයි ගන්න වෙන්නේ. ඊළඟට පිනොක්තලින් ගත්තාම අම්ලයකදී අවර්ණයි. භාෂණයකදී රෝස පාටයි. මෙතිල් ඔරේන්ජ් අම්ලයකදී රතු පාටයි. භාෂණයකදී කහ පාටයි. හරි. මෙතිල් ඔරේන්ජ් අම්ලයකදී රතු පාටයි. භාෂණයකදී කහ පාටයි. එතකොට එම ද්‍රාවණය රතු පාටට හැරෙන කියන්නේ ද්‍රාවණය ආම්ලික ද්‍රාවණයක් වෙන්න ඕන. ආම්ලික ද්‍රාවණයක් වෙන්න ඕන රතු පාටට හැරුණා නම්. ආම්ලික ද්‍රාවණය නම් pH අගය 4 අඩු වෙන්න ඕනේ. එතකොට ගන්න වෙන්නේ pH අගය 2යි කියන පළවෙනි උත්තරේ. ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් දැන් මේ මොකක් හරි කොලයක් එහෙම තියනවා කියලා මොකක් හරි මේක මේ දැල් වෙන්න මේ කඩදාසි කොලයක් නම් මේ තියෙන මේක පත්තු වෙන්න නම් හරි ඉන්ද්‍රයන් ලැබුවා පත්තු වෙන්න නම් මේක නියම උෂ්ණත්වයකට ඇවිල්ලා හරි උෂ්ණත්වය තන ටෙම්පරේචර් ඇවිල්ලා නියමිත උෂ්ණත්වයකට ඇවිල්ලා මේකට මෙතන මේ වාතයේ ඔක්සිජන් වායුව තිබ්බහම තමයි මේක දැල්වෙන්න ගන්න නියමිත උෂ්ණත්වයකට ඇවිල්ලා මේ කඩදාසි කොලේ නියමිත උෂ්ණත්වයකට ඇවිල්ලා ඒ දහනය සඳහා අවශ්‍ය උෂ්ණත්වයකට ඇවිල්ලා ඊට පස්සේ වාතයේ ඔක්සිජන් වායුව තිබ්බහම තමයි මේක දැල්වෙන්නේ. දැන් මේ මෙතන වාතයේ ඔක්සිජන් වායුව නැත්තම් හරි උෂ්ණත්වය වැඩි කරා කියලා මේක දැල්වීමක් සිදු වෙන්නේ නැහැ. මේකෙන් තමයි කියන්නේ මේ ඔක්සිජන් කියන ධාරේ පෝෂක වායුවක් කියලා.